ඊටාම ආරක්ෂිත ආහාර පිළියෙල කරත් තවත් කොටසක් තියෙනවා. ඒ තමයි මේ ආහාරය පිළියෙල කිරීමේදී එහෙම නැත්නම් ආහාරයේ නොයෙකුත් ක්‍රමවේදවලදී අපි භාවිතා කරන මෙවලම් සම්බන්ධයෙන්. ඒ කියන්නේ අපි ගෙදරක් ගත්තොත් උදෑසන තේ පිළියෙල කිරීමේදී අපි නටන උණු වතුර තේ කොළවලට දාලා තේ ජොග්ගුවක් හදනවා නේද? ඊළඟට අපි ප්ලාස්ටික් තේ පෙරණයක් ප්ලාස්ටික් ජොග්ගුවේ හදන තේ ප්ලාස්ටික් තේ පෙරණයක් භාවිතා කරලා තේ හදනවා. ඊට පස්සේ අපි ප්ලාස්ටික් පිඟන් ළමයට ඉස්කෝලේ ගෙනියන්න භාවිතා කරන ප්ලාස්ටික් පෙට්ටි ප්ලාස්ටික් වීදුරු බෝතල් මේවා සමහර වෙලාවට ප්‍රමිතිකරණයක් නැති බෝතල් සහ පෙට්ටි මේ වගේ දේවල් පාවිච්චි කරනවා. ඊට පස්සේ අපි ගමනක් යනකොට ගෙදරින් වතුර බෝතලයක් ගෙනියන්නේ නැතුව කඩෙන් ප්ලාස්ටික් වතුර බෝතලයක් අරගන්නවා. මේ හැම දෙයකම අපිට පේන්නේ නැති සියුම් අංශු ක්‍රියාත්මක වෙනවා. මේවට තමයි අපි කියන්නේ මයික්‍රෝප්ලාස්ටික්ස් කියලා. ඒ වගේම BPA වැනි තවත් විෂ රසායනික මේ ප්ලාස්ටික් වල අඩංගු වෙනවා. සමහර වෙලාවට අපි පරිප්පු හොද්දක් හොදි ටිකක් ගෙනියන්නේ ප්ලාස්ටික් පොලිතීන් ආවරණයකින්. කෑම පැකට් එකේ තියෙන පොලිතීන් වල බැඳපු කෑම එකක්. මේ හැම දෙයකින්ම ඊටා විශාල විෂ ප්‍රමාණයක් ශරීරයට ඇතුල් වෙනවා. ඉතින් මේ විෂ කාලයක් තිස්සේ ඇතුල් වුණාම මේවා අපේ රුධිර වාහිනිය හරහා ගමන් කරලා ශරීරයේ තියෙන ප්‍රධාන අවයව මොළය, වකුගඩු සහ අක්මා වගේ අවයවවල තැන්පත් වෙනවා. කාලයක් තැන්පත් වුණාම මේ අවයව අකර්මණ්‍ය වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ රුධිර වාහිනිය තුල ගමන් කරන මයික්‍රෝප්ලාස්ටික් වලින් ඒවා රුධිර වාහිනිය වල තැන්පත් වෙලා රුධිර වාහිනිය අවහිර වීම, හෘද රෝග, heart attack වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම මේ BPA වගේ රසායන ද්‍රව්‍ය වලින් අපේ හෝමෝන අසමතුලිත කරලා නොයෙකුත් හෝමෝන ආශ්‍රිත රෝග, මදසරුභාවය, ඒ වගේ විකෘතිතා ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි නොයෙකුත් බෝ නොවන රෝග. ඒ කියන්නේ දීර්ඝකාලීනව පවතින විස බීජ වලින් නොනමැතිව හැදෙන දීර්ඝකාලීන ආසාදිත තත්ත්ව පවා මේ මයික්‍රෝප්ලාස්ටික් BPA වලින් ඇති වෙන්න පුළුවන්. අවසානයේ නොයෙකුත් පිළිකා වර්ගවලට මේව වර්ධනය වෙන්න පුළුවන්. ඒ නිසා අපි ආහාරයේ ආරක්ෂිතතාව වගේම ආහාරය සමග අපි භාවිතා කරන ආහාරයට සම්බන්ධිත මෙවලම් අපේ පිඟන් කෝප්ප, තේ හදන භාජන, තේ ගොට්ට, ඊළඟට අපි කෑම ගෙනියන පෙට්ටිය, කෑම ගෙනියන වතුර බෝතලේ මේ දේවල් සෞඛ්‍ය ආරක්ෂිතව, ඒ කියන්නේ සෞඛ්‍ය ආරක්ෂිත ද්‍රව්‍ය වලින් හැදුණු දේවල් වෙනව නම් තමයි ආහාර ආරක්ෂිතතාව අංග සම්පූර්ණ වෙන්නේ. අපිට පුළුවන් මේ සෞඛ්‍ය ආරක්ෂිත විකල්ප මේ දේවල් වලට භාවිතා කරන්න. මැටි හට්ටි, එතකොට මේ ස්ටේන්ලස් ස්ටීල් ලෝහ භාජන, එහෙම නැත්නම් සෙරමික් භාජන, එතකොට මේ වීදුරු භාජන, ඒ වගේ දේවල් සෞඛ්‍ය ආරක්ෂිත හැටියට ගන්න පුළුවන්. ඉතින් මේ විදියට අපි අපේ ඇවතුම් පැවතුම් වෙනස් කරගත්තොත් අපිට ආහාර වලින් ලැබෙන ආරක්ෂාව උපරිම කරගන්න පුළුවන්.